ඔබගේ ඉඩමට අවශ්‍ය පුවක් පැළ දැන් නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ආයිබෝවන් අස්වැන්න YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. එක් මාසයකට එක් පැලයක් මහ පොළොවට යනුවෙන් මා විසින් ආරම්භ කරපු වැඩසටහන් මාලාව පහුගිය මාස කීපයෙන් මට කරගන්න පුළුවන්කම ලැබුණ නැහැ. මොකද එක දිගටම අසනීප වෙලා හිටිය නිසා. ඉතින් ඒ නිසා මං හිතුවා මේ මාසේ පුවක් පැළ කීපයක්ම හිටවන්න ඕනි කියලා. ඉතින් මේ සඳහා මං පුවක් පැළම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් ඉස්සර නම් අපි සාමාන්‍යයෙන් පුවක් පැළ හිටෙව්වේ වැටමායින් වලට එහෙම නැත්නම් ඇලවල් දෙපැත්තේ වගේ තැන්වල. නමුත් වර්තමානයේ වෙන විට මේ පුවක් වගාව තනි වගාවක් විදියට කරන්න බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පුවක් සඳහා දැන් අපනයන වෙළඳපොළ විවෘත වෙලා තියෙන නිසා. ඉතින් ඔබ තනි වගාවක් විදියට හරි එහෙම නැත්නම් වැටමායින් වලට හරි ඕනම විදියට පුවක් වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔබට දැන් පුවක් පැළ නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂි කර්ම අංශය හරහා ඔබට ඒ සඳහා අවශ්‍ය පැළ නොමිලේම දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියන්නම් අපනයන සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවල දුරකථන අංක. ඉතින් ඒ අංක වලට කතා කරලා ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයට අදාළ නිලධාරී මහතා හෝ මහත්මිය සම්බන්ධ කරගෙන ඔබට අවශ්‍ය පැළ ලබා ගන්න. ඒ වගේම මේ පැළ ලබා ගන්න අවශ්‍ය අයදුම් පත්‍රය මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්.